ඔයාටත් අද ඉඳන් බ්‍රෑන්ඩඩ් බෑග් එකක් මට ගියේ කොලේසින් එකයි. සාක්ෂිය. වා. Hi guys. අද මම පොඩි අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න හදන්නේ. එතකොට මම මේක ගන්නේ කොහොමද? එතකොට මේකට මට කීයක් ගියාද මේ හැම විස්තරයක්ම ඔයාටත් කියනවා. ඔයාටත් අද ඉඳන් බ්‍රෑන්ඩඩ් බෑග් එකක්, බ්‍රෑන්ඩඩ් ෂූස්. එතකොට ඔයා ආස කරන ඕන දෙයක් මේකෙන් ඕඩර් කරගන්න පුළුවන්. මේක තමයි බ්‍රෑන්ඩ් එක මයිකල් කෝස්. එතකොට මම මේක ගත්තේ ගින්සයකින් එවොන් මෝල් එකෙන්. මේකට මට ගියක් කොළ 3ක්. හැබැයි අද මම අන්බොක්සින් කරන එකට මට ගියේ කොළ 21යි. ඒකට මම ඔයාලට කියන්න කොහොමද මම මේක ඕඩර් කරේ කියලා. මම මේක ඕඩර් කරේ ඔන්ලයින්. හැබැයි මේ ප්‍රොමෝෂන් එක තියෙන්නේ ඔන්ලයින් විතරයි. ඔයා ඩිරෙක්ට් ගිහින් ගත්තට මේ ගානට හම්බ වෙන්නේ නැහැ. මේක සයිඩ් බෑග් එකක් නේ. එතකොට මම ඊළඟට ගත්ත එක අද ගත්ත එක වෙනස් බෑග් එකක්. බලමු කොහොමද කියලා. එතකොට මම මේක ඕඩර් කරේ මයිකල් කෝස් කියන ඔන්ලයින් ඇප් එකකින්. මේකේ එක කාලවලට බ්ලැක් ෆ්‍රයිඩේ වලට එතකොට ස්ප්‍රින් එකට සමා එකට වින්ටර් එකට සේල්ස් දානවා. එහෙම තමයි ගත්තේ. මේ සයිඩ් බෑග් මේකට මට ගියා කොළ 3ක්. එතකොට මේ බෑග් එක මගේ යාළුවා අරගෙන තිබ්බා කොළයකට. ඊට පස්සේ මම එයා මගෙන් මං කීයටද ගත්තේ කියලා මං කිව්වා කොළ 3ට කියලා. ඊට පස්සේ එයා මට hina වෙලා කිව්වා මම ගත්තේ කොළයට කියලා. ඊට පස්සේ තමයි මමත් දැනගත්තේ ඇප් එක ගැන. ඉතින් මගේ යාළුවා තමයි මට මේ ඇප් එක ගැන කිව්වේ. බලමු මොනවාද කොහොමද කියලා. මේ පාර try කරන්න casual bag එකක්. මොකද නට්සු වෙන නිසා පොඩක් එහෙම ඇවිදිනවනේ. ඒතකොට ලේසි නිසා තමයි මේක ගත්තේ. කොඩන් තමයි තේරෙන්නේ. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ අවුට්ලට් එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක. ඒකෙන් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේක කැෂ් ඔන් ඩිලිවරි දාන්න පුළුවන්. ඔන්ලයින් පේ කරන්නත් පුළුවන් කාඩ්ස් වලින්. කැමති විදිහකට ඕඩර් කරගන්න පුළුවන්. හැමෝම ආසයිනේ බ්‍රෑන්ඩඩ් බෑග් එකක් පාවිච්චි කරන්න. එතකොට මම නම් වැඩි එහෙම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මම චේන් එකෙන් තමයි ඕඩර් කරන්නේ. හැබැයි මම බ්‍රෑන්ඩඩ් දේවලුත් ටිකක් පාවිච්චි කරනවා. ඇඳුම් උනත් චේන් එකෙන් ගන්නවා වගේම පොඩ්ඩක් බ්‍රෑන්ඩඩ් ඇඳුම් දෙක තුනකුත් තියාගෙන ඉන්නවා. බ්‍රෑන්ඩඩ් සපත්තු දෙකකුත් තියාගෙන ඉන්නවා. ඒ වගේම චේන් එකමුත් අරගෙන පාවිච්චි කරනවා. ඉතින් ගොඩාක් බ්‍රෑන්ඩඩ් ඒවට යන්නේ නැහැ. එහෙම අපිට සල්ලිත් නැහැනේ. ඒ වුණාට ඉතින් අර පොඩක් බ්‍රෑන්ඩඩ් එකක් දෙකකුත් පාවිච්චි කරලා බලනවා ඉතින්. සපත්තු වගේ නම් මම ගොඩක් වෙලාවට එහෙමත් නෑ ළමයි. චේන් එකමුත් මම ගන්නවා සපත්තු සෙරෙකු. ගොඩක් වෙලාවට අර දානවා මේ ওই නයිකි හරි මොකක් හරි. හැබැයි මට මයිකල් කෝස් එකේ සපත්තු නම් සෙට් වෙන්නේ නැහැ. ඒක ලස්සන නෑ. ඕ වව්. මේක ඔරිජිනල් මේ මයිකල් කෝස් අවුට්ලට් එකෙන් එන්නේ. බය වෙන්න එපා අනිවාර්යෙන්ම. බෑග් එකක් දෙනවා. කියන්නේ ඔරිජිනල් කියන්න. සාක්ෂිය. මේ වොරන්ටි කාඩ් එක. JC Rogoshaya Kado Shoppo
පොකෙට්ටෝ බක්කු මීඩියම්. මේක ඔරිජිනල්. ඒනොත් පීගිදර ඊට මේව කරන්න. යේ පෙට්ටිය මේ බොක්ස් එක ආයේ සුපිරියට තියෙනවා මේ. ඒක වටිනවා ඉස්ටි බොක්ස්. යේ වා මේ බෑග් එක විතරයි තිබුණේ මේ කලර් එකෙන් ආයෙ නැහැ. මම දැනුත් බැලුවා තියෙනවද කියලා නෑ. මේකට මට ගියේ කොලේ සෙන් එකයි කිව්වට විශ්වාස කරයිද? වාව් සුපිරි. මේක තමයි බෑග් එක. මම ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහොමද මේක ඕඩර් කරන්න කියලා. ලින්ක් එකයි ඒ විස්තර ටික දාන්න. Bye. Thank you for watching. හරිම ස්වීට්. ඇත්තටම මේ බෑග් එකට වැඩිය ක්වොලිටි වගේ. දැන් නම් මට නිකන් හිතෙනවා ෂූස් දෙකක් තරම් බලනවා නම් හොඳයි.